Cinggi cika. Do you? අද අපේ අයියගේ බර්ත්ඩේ එක බලමු අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. Good morning. ඔයගොල්ලෝ හොඳින් පරිස්සම් යටි කියලා හිතනවා. ඉතින් අදත් ඔයගොල්ලන් ගොඩක් ආදරෙන් මගේ වීඩියෝ එකකට පිළිගන්නවා. ඉතින් මම ඔයගොල්ලන්ට ඩේ ව්ලොග් එකක් ගේන්න ඕනි කියලා. ඉතින් එහෙනම් බලමු අද මොකද වෙන්නේ කියලා. මුලින්ම අපි අයියට කෝල් එකක් කරා විශ් කරලෙමු. ඉන්නකෝ. මම හිතන්නේ වැඩ යන රහස් වෙනවා ඒ නිසා තාම නම් ආන්සර් කරේ නැහැ. අය ෆෝන් එක ආන්සර් කරේ නැති නිසා මම ආවා මේ පැත්තට. මට අද තියෙනවා විශේෂ වැඩක් කරන්න. ඒ තමයි මම අද ෆස්ට් ටයිම් තනියම කේක් එකක් හදන්න යන්නේ. ඉතින් මම ඊට කලින් එකම එක පාරක් කේක් එකක් හදලා තියෙනවා. ඒත් අයියාගේ බර්ත්ඩේ එකක් දවසේම තමයි. ඒ මීට අවුරුදු මං හිතන්නේ 4කට 5කට විතර කලින්. ඉතින් ඒ නිසා මට හරියට ෂුවර් කරන්න බෑ. මම දන්නේ අද මගේ වැඩේ කොහොම වෙයිද කියලා. කේක් හදන වීඩියෝ 20ක් විතර බලලා ඒ හැම එකෙම ගත දැනුම අරගෙන තමයි මම මේ කේක් එක හැදුවේ. දැන් කේක් එක හදලා ඉවරයි. මම ආවන් එක ප්‍රී හීට් වෙන්න දාලා තිබ්බා. ඉතින් අපි බලමු මේක කොහොම වෙයිද කියලා. මම දන්නේ නැහැ. බැටර් එකේ ඉතුරු වෙච්ච කොටසින් මම කප් කේක් වලට මල්ලන් කප් කේක් තිබ්බේ නැහැ නිසා මම ළඟ තිබ්බ අර කුකීස් වලට එන පොඩි ඔයිල් පේපර්ස් වලින් හදපු කවර්ස් වගේක් අන්න ඒවට ඉතින් මම ඉතුරු වෙච්ච බටර් එකෙන් චුට්ට දාගත්තා. අපි දැන් යම් වැඩට යන්න ලැහැස්ති වෙන්න. මට හොඳටම බරක් වෙලා තියෙනවා. අපි ඔෆිස් එකට ගිහලා ඒක විශ් කරමු. ඉතින් යා හැදෙන්න පටන් අරගෙනයි තියෙන්නේ. මම දන්නේ අපි හවසට ඇවිල්ලා බලමු කොහොමද මේකේ අප්ඩේට් එක කියලා. එනකෝ මම ඔයාලට කප් කේක් ටික පෙන්නන්න. මේ තියෙන මම හදාගත්ත කප් කේක්. මම ඔෆිස් එකේ ගෙදර ආව. මම අයියට කෝල් කරන්න හම්බුනේ නැහැ. ඔෆිස් එකේ වැඩත් එක්ක ඉතින් තොච්චට වෙලා වෙන්නේ තියෙන්නේ. ඒ නිසා අපි මෙහෙන් ආවම විශ් කරමු. මම විශ් කරනවා. කේක් ඩිසයින් කරන්න පටන් ගන්නවා. හරි ඉතින් මෙලෝ 4ක් කේක් ගැන නොදන්න මම ඔන්න ඔය විදිහට කේක් එක අයිසින් කරනවා කියලා හිතාගෙන ඒකට වැඩ කැරි ටිකක් දාන්න තමයි මේ බටර් අයිසින් එක තමයි හදාගන්නේ. ඉතින් දැන් වෙලාව 6 මාට්ට විතරදී ඔෆිස් එකේ හොඳටම වැඩ වැඩි. ඒ නිසා මට අයියට කෝල් කරන්න හම්බුනේ නැහැ කිව්වා වගේ. ඉතින් ඒ නිසා මම හිතාගත්තා අයියා මේට ආවට පස්සේ මෙයාට විශ් කරනවා කියලා. අයිසින් සුගර් එක හදන අතරතුරේ එන්නකෝ යන්න මම ඔයාලට බේක් වෙච්ච කේක් එක පෙන්නන්න. කේක් එක මෙන්න මෙහෙම තමයි තිබ්බේ දඟලමයිනේ. කේක් එක පොඩ්ඩක් බහැලා තිබ්බේ. ඒ වගේම තමයි මැද්දේ තාම පොඩ්ඩක් තෙත ගතිය තිබ්බා. මම අම්මට ඒක බලන්න කියලා කිව්වත් අම්මට ඒක එච්චරම ඒ වෙලේ රස නිසා ටච් වෙලා තිබ්බේ නැහැ. ඒ නිසා කේක් එක පොඩ්ඩක් මේ විදිහට තෙත ගතියට තිබ්බා. උඩ නම් ගානට බ්‍රේක් වෙලා මාරම සොෆ්ට් එකට කේක් එක තිබ්බා. කියන්න ඕන හොඳම දේ තමයි මේ කේක් එක පුදුම තරම් රසයි. මාර මං ගාපු රසම කේක් එකද මන් දන්නේ. මම අර අයිනෙන් උඩට එහෙම ගන්නකොට වැටලා තිබ්බ කේක් කෑරි වගේක් සාරින් සැරේ කාලා බැලුවා. ඒක මාර රසයි. මම දන්නේ නැහැ ඉතින් මේ පාවිච්චි කරන ඇක්සසරිස් කේක් වල මොන වලද පාවිච්චි කරන්න කියලා. අනේක වැරදියට පාවිච්චි කරනවා නම් ඇත්තටම මට සමා වෙන්න. කොහොම හරි කේක් එක ගන්න ගිහලා කේක් එක හතරටම කැඩුනා. මං හිතන්නේ මැද පොඩ්ඩක් තෙත ගතිය තිබ්බ නිසා වෙන්නේ නැති. කැඩුනා කියලා මම සලුන්නේ නැහැ. මම හිතුවා ත්‍රිකෝණ හැඩයට හරි උසට කේක් එක හදනවයි කියලා. හැබැයි මං හදාගත්තු බටර් අයිසින් එක ගෑවෙන්නවත් මදි. හොඳම කාරණේ තමයි මල් ළඟ වෙන බටර් තිබ්බෙත් නැහැ. කොහොම හරි ගෙදර තිබ්බ දේවල් දාලා මම මෙන්න මේ විදිහට කේක් එක හදාගත්තා. මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. මේ වටේට තියෙන print outs වගේක් මට ඕනේ පොඩ්ඩක් ටවුන් එකක් විදිහට කේක් එක හදන්න. ඊට පස්සේ මම අර කැඩිච්ච කෑලි එකතු කරලා මේ විදිහට අඩකවයක් හැඩයට තමයි මේ ටවුන් එක හැදලා තියෙන්නේ. ගෙදර තිබ්බ අයියගේ බලන සෙල්ලම් බඩුන් දාලා මම මේක කම්ප්ලීට් කරගත්තේ මෙන්න මේ විදිහට. ඉතින් අම්මා ඊට පස්සේ ඇවිත් කිව්වා අර එක හැඩයට බේක් වෙච්ච ස්පන්ජ් ටිකක් අරගෙන ඕකේ මොනවා හරි තව පොඩ්ඩක් හැඩේ වැඩි කරගන්න කියලා. ඊට පස්සේ මම නගරේ පොඩ්ඩක් වෙනස් කරා. මේ තියෙන ෆයිනල් ලුක් එක. ඉතින් බලන්නකෝ. මගේ හිතේ තිබ්බේ මේ ඔක්කොම ටික තනිකර කළු පාට අයිසින් බටර් වලින් අයිසින් කරගන්න. ඉතින් ඒක කරගන්න හම්බුනේ නැහැ. ඔහොම තමයි යාවේ. තාම බර්ත්ඩේ බෝයි නේ ඇවිල්ලා නැහැ. බලමු කවුද ඇවිත් කියලා. දැන් වෙලාව රෑ 10ටත් කෙට්ට වෙලාමයි. ඉතින් බර්ත්ඩේ බෝයි එන්න පරක් වුණා. ඉතින් අපි තාම කාලත් නැහැ. ඒ නිසා ඉක්මනට කේක් කපලා මේක සෙලිබ්‍රේට් කළිමු.
Happy birthday to you. Happy birthday dear Aya. Happy birthday to you. ඉතින් ඔය විදිහට තමයි මගේ අතින් හැදුණු කේක් එක ලස්සනයි කියලා අයියා කට් කරේ. ආදරණීයම සහෝදරයෙක් විදිහට හැම අමාරු තැනකදීම මගේ ළඟින් ඉඳන් මට හයියක් වෙන වාසනාවන්තම ලේබැඳීමක් තියෙන ආදරණීය සහෝදරියෙක් විදිහට මම්මගේ හදපත්ලෙන් මාට සුබ පතනවා. උත්තරීතරම පදවියකට හිමිකම් කියන මේ අවුරුද්ද ඔයාගේ ජීවිතයේ හොඳම කඩේම වෙන්න කියලා මම ඔයාට ගොඩාක් ආදරෙන් සුබ පතනවා මගේ අයියේ. මම ඔයාට ගොඩාක් ආදරේ. හරි එහෙනම් දැන් කට්ටියට කේක් කවලා ඉවරයි. දැන් තියෙන gift unbox කරන්න. ඉතින් ආපු හැමෝගෙම අයියට මෙන්න මේ gift එක හම්බ වෙලා තිබ්බා. ඉතින් අක්කා තමයි මෙන්න මේ බෝතලේ දුන්නේ. ඉතින් ඒකට බයිට් හදන්න තමයි ඊළඟට මට තිබ්බේ. ඉතින් ඔය විදිහට සෙලිබ්‍රේට් කරන අතරතුර අද දවසත් ගෙවුනේ මෙන්න මේ විදිහට තමයි. මම ඉතින් මේගොල්ලන්ට සෙලිබ්‍රේට් කරන්න දීලා ගිහලා චුට්ටි එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරා. ඉතින් අද දවස මේ විදිහට තමයි ඉවර වුණේ. එහෙනම් තවත් බ්ලොග් එකකින් ආයෙත් එනකන් දඟමුණු හැමෝම නිදුක් නිරෝගී පරිස්සමින් ඉන්න. ආදරේ ගිහින් එන්නම්. බයි.